යව් ආදී සමාසය තරුවද්දර ලියා ගන්න. යව් ආදී සමාසය. ඔය අව්‍ය සමාසයේ ප්‍රභේද කොටස් කීපයක් ඈ. යව් ආදී සමාසය. යයන්න අල්ව යන්නේ යව් ආදී සමාසය. එතකොට යව් ධන දිව් සමාන දාලා යව් දිව්. යව් ධන දිව් යව් දිව් එකට සමාස වෙන්නේ දෙක. අපි යෝක පොඩ්ඩක් අපිට මේ ඉන්නවා. යත ලබ යත ලබ කොහොමද ඒක සමාස වෙන්නේ? අර විදියමයි. මොකද වෙන්නේ? යත ලබ. ඔව්. යත ලබ. වෙනවනේ? ඔව් හම්දුනේ. ආ. මේ ක්‍රමෙත් මාරු නේද? ඔව්. හරි. ඊළඟ ලියන්නේ යථා ශක්ති. යථා ධන ශක්ති. යථා ධන ශක්ති. යථා ධන ශක්ති. මොකද්ද? යථාධන ශක්ති. ඔව් යථා ධන ශක්ති ඒ කොහොමද එකතු වෙන්නේ? සමාස වෙන්නේ? යථා ශක්ති. ඔව් යථා ශක්ති. තේරුණාද? ඔව් හම්දුනේ. දිවනේ. ඔව් හම්දුනේ. යථා ධන කාල. යථා ධන කාල. යථා ධන මොකද්ද? කාල. කාල සමාස වෙන්නේ කොහොමද? යථා කාල. ඔව් යථා යථා කාල. ඔව් යථා කාල. යථා කාල. තේරුණාද? ඔව් හම්දුනේ. යථා ධන කාල යථා කාල. ඊළඟට යාව ධන ජීව. යාව ධන ජීව. මොකද්ද? යාවදන ජීව. ඔව් යාව ධන ජීව සමාස වෙන්නේ කොහොමද? යාව ජීව. හරිද? ඔය මොන සමාසයට උදාහරණද? යව් ආදී සමාසයට. ඔව් යව් ආදී සමාසය කියන්නේ මොකේ ප්‍රභේදයක්ද? අව්‍ය සමාසය. ඔව් හොඳට මතක තියාගන්න ඕනේ ඒක. හරිද? හරි හම්දුනේ. හරි. හරි. ඊළඟ එක කූ ආදී සමාසය. කුයන්න. මොකද්ද? කූ ආදී සමාසය. කූ
කූ ආදී ස්ක්‍රීන් එකේ පේනව නේ පුතේ? ඔව් හම්දුනේ. මොන සමාසයේද? කූ ආදී සමාසය. අර අපි කවියේදී කිව්ව නේද පුතේ යව් කූපන ඈ කියලා කතාවක් කිව්ව නේද? ඔව් හම්දුනේ. ආන් මේ කතන්දරේ තමයි මේකදී කියන්නේ. පැහැදිලිද? මාළකු දෙයක් නෑ. හොඳේ? ඔව් හම්දුනේ. එතකොට අපි මොකද ලිව්වේ? කූ ආදී සමාසය. ඔව් අපි ඒකට උදාහරණ ටික ලියාගමු මෙහෙම. කූදන දිටු. කූදන දිටු. මොකද්ද? සමාස වෙන්නේ කොහොමද? කුදිටු. කුදිටු. very good. කුදිටු. 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 වරහන් ඇතුළේ තේරුම් ලියා ගන්න. කුදිටු කියන්නේ මොකද්ද? අහලා නැද්ද? අහලා නැද්ද නෑ පුතේ? හම්දුනේ. ඔව්. කුදිටු. නරක දෘෂ්ටිය. නරක දෘෂ්ටිය. නරක දෘෂ්ටිය. නරක දෘෂ්ටියද? නරක දෘෂ්ටිය. මේ තියෙන්නේ හරිය? හරි හම්දුනේ. ඔව් දිස්ති දෙන්න හැම එපා ඈ. දිස්ති දෙනවා කියන්නේ මොකද්ද? ඈ මාඩිස. දිස්ටි කියන්නේ ඔව් යකාව. දිස්ති දෙනවා කියන්නේ ඈ පුතේ. අම්මගේ අහලා බලන්න. දිස්ටි වෙනවා කියන්නේ මොකද්ද? නෑ නෑ. ඔය දිස්ති දෙනවා කියලා කතාවක් තියෙනවා. ඒ කියන්නේ මේ එන්නේ දුලද්ද. දූ දන ලද අපි දන්නවා. දුලද. දූ දන ලද මොකද්ද? දුලද. 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 හරි. ලිව්වද? ඔව් හම්දුනේ. ඔව්. ඒකේ තේරුම මොකද්ද? වැරදි ලබ්ධිය. වැරදි ලබ්ධිය ලියාගන්න. වැරදි ලබ්ධිය. එතකොට දූදන ලද දුලද වැරදි ලබ්ධිය. හරිනේ? හරිනේ? හරි හම්දුනේ. ඊළඟට යන කෝදන පුරුෂ. කෝදන පුරුෂ. මොකද්ද? කූදන පුරුෂ. කෝදන පුරුෂ. සමාස වෙන්නේ කොහොමද? කුපුරුෂ. 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 ඒකේ තේරුම නම් දැනගන්න ඕන.
පුරුෂ කියන්නේ මොකද්ද? පුරුෂයා කියන්නේ කාටද? පිරිමියන්ට. මිනිහටනේ. පුරුෂයා කියන්නේ කාටද? මිනිහා කියන්නේ කාටද? පුරුෂ කියන්නේ මිනිසට. උත්තරේ කියුණා මං අතින්ම. පුරුෂ කියන්නේ කාටද? මිනිහට. එතකොට කූ පුරුෂ දැන් කූදන දිටු කුදිටු නරක දෘෂ්ටිය නම් කූදන පුරුෂ මොකද වෙන්නේ? කුපුරුෂ කියන එකේ තේරුම මොකද්ද? නරක මිනිසා. හරියට හරි. නරක මිනිසා ලියා ගන්න වරහන් තේරුම නරක මිනිසා. හරිනේ. හරි හම්බෙන්නේ. ඊළඟ ලියන්න කූදන මන්ත්‍රණ. කූදන මන්ත්‍රණ. ඒකත් හොඳට අහලා පුරුදු වචනයක් වෙන්න ඇති. කූදන මන්ත්‍රණ සමාත වෙන්නේ කොහොමද? කුමන්ත්‍රණ. ඔව් කුමන්ත්‍රණ. ඔය කියන්නේ මේක අපිව නහන්න කුමන්ත්‍රණ කරනවා කියනවනේ. ඒ කුමන්ත්‍රණකාරයෙක් කියන්නේ. එහෙම කියනවනේ. එහෙම කියනව නේද? ඔව් හම්බෙන්නේ. ඔව්. පදන බල පබල පබල. පදන බල පබල. උපදන නගර. උපදන නගර. උපදන නගර. උපදන නගර. උපදන නගර. සමාද වෙන්නේ කොහමද? උපනගර. උපනගර. හරිද? හරි හම්බෙන්නේ. ඊළඟ එක අනුදන නායක. මොකද්ද? අනුදන අනුදන නායක අනුනායක. කටුනායක නෙමෙයි ඈ. අර නායකත් නෙමෙයි. අනුදන නායක අනුනායක. මහා දන නායක. මහාන. ඔව්. අනුදන නායක අනුනායක. පදන වර. පදන වර. පදන වර. සමාසය මොකද්ද? පවර. පවර. මොකද්ද? පවර. 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 පදන වර. පවර. පවර. තේරුණාද? ඔව් හම්බෙන්නේ. අවසාන ප්‍රභේදය මොකද්ද? ඈද. යව් කූප න න ආදී සමාසය. මොකද්ද? යව් කූපන ආදී. න ආදී සමාසය. මොකද්ද? න ආදී සමාසය. මොකද්ද? න ආදී සමාසය. ඔව්. ඒ ටික කියන්න බලන්න. යව් කූපන කියන බලන්න ඒ ටික. යව් කූපන ඈක් නෑ. ඒව නෑ. යව් කූපන විතරයි. මොකද්ද? යව් කූපන. තව පාරක් කියන්න.
යව් කූපන. ඔව්. අර කවියනේ යව් කූපන ඈ අවියන් කියලා තියෙන්නේ. තේරුණාද? එතකොට දැන් ඒක ඕනේ නෑ. යව් කූපන කියලා මතක තියාගන්න ඕන අව්‍ය සමාසයේ ප්‍රභේද 4. පැහැදිලිද? ඔව්. තේරුණාද? ඔව් හම්දුනේ. හ්ම්. හරි. න ආදී සමාසය. හරිද? හරි හම්දුනේ. ඔව්. ඒක ටිකක් අමුතු එකක් තියෙනවා. ඒකට එච්චර හිතන්න දෙයක් නෑ. මම ඒක ඉදිරියේදී කියන්නම්. දැනට අපි මෙහෙම ලියා ගන්න. න කුසල සමාස වෙන්නේ කොහොමද? බලා ගන්න හොඳට. මේ බලා ගන්න. න කුසල න කුසල සමානයි අකුසල. මොකද උනේ? න කුසල අකුසල. කුසල. හරිද? හරි හම්දුනේ. ඊළඟට පුතේ තව එකක් තියෙනවා මේකෙම. මේක ලියාගත්ත නේද? ඔව්. ඊළඟට ලියා ගන්න. මේක පොඩ්ඩක් කියන්න බලන්න. න පමණ. මේ කොහොමද මලින්ද සමාස වෙනවා හිතන විදිහට? අපමණ. හරියට හරි. කෙල්ල හොඳයි දක්ෂයා. කොහොම හොඳයි. න පමණ කොහොම සමාස වෙන්නේ? අපමණ. ඕ අපමණ. ඔව් අපමණ කලක් මා බලාගෙන හිටියා පොයිනෙන් කියලා එහෙම කියන්නේ නේද? කියන්නේ කාලයක් නැහැ කියන එක නේද? අපමණ. න පමණ අපමණ. තේරුණාද? ඔව්. හ්ම්. ඊළඟට බලන්න මේක කොහොමද වෙන්නේ? ආ ඔය නයන්න වෙනකොට අයන්නක් එන්නේ පුතේ. අයුතු. නෑ අයිටු නෙමෙයි. අයිතු. අනිටු. අනිටු. අනිතු. ඒක හැදෙන්නේ අනිටු කියලා. මොකද්ද? අනිතු. අනිටු. අනිටු. හරිද? හරි හම්දුනේ. ඊළඟට බලන්න මේක වෙන්නේ කොහොමද? ආ න ආර්ය අනාරයද? හරියට හරි. අනාර්ය පුතේ. මොකද්ද? හොඳයි. අනාර්ය. මොකද්ද? අනාරය. ඕකේ. හරි හම්දුනේ. තේරුණාද? ඕකේ චුට්ටක් කරලා න කුසල අකුසල න පමන අපමන න ඊටු අනිටු න ආර්ය අනාර්ය ඒක චුට්ටක් පැටලුණානේ. ඔව්. ඒක මෙහෙමයි වෙන්නේ අපි මේක විස්තරයක් ලියාගමුකෝ මෙහෙම. මෙහි අලුත් රූල් එක ලියා ගන්න. මෙහි 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 න උද්ෘතයටද න ලියා ගන්න. හරිද? හරි හම්දුනේ. න පරව න පරව න පරව මොකවදයක් ඔය තවත් එකක් කෑ ගහන එක න පරව ව්‍යංජනයක් සිටින විට ඩබල් ඩබල් ඇහෙනවානේ. ව්‍යංජනයක් පරව සිටී විට ව්‍යංජනයක් පරව සිටී විට අයියෝ
ව්‍යංජනයක් පරව සිටී විට ලිව්වනේ. ඔව්. උද්ෘත යටතේ ලියා ගන්න න යන්නට න කියලා උද්ෘත යටතේ ලියන න දාලා උද්ෘත වහන්න න හරිද? හරි හම්දුනේ. උද්ෘත යටතේ න වහලා උද්ෘත වහලා යන්නට න යන්නට ආය උද්ෘතයක් යටතේ ලියන අයන්න අයන්න ආදේශ වේ. ආදේශ ආදේශ වේ. හරි? හරි හම්දුනේ. ආදේශ වේ. හරිද? ආය උද්ෘතයක් හරි යටතේ න හම්දුනේ. ආය උද්ෘතයක් යටතේ න යන්නට පරව සොරයක් සිටී විට න යන්නට පරව න යන්නට පරව න යන්නට පරව න යන්නට පරව න යන්න උද්ෘතයට ලියන්න ඕනේ. හරිද? හරි න හම්දුනේ. යන්නට පරව හරිද? මොකද ලිව්වේ? හරි හම්දුනේ. මොකද ලිව්වේ පුතේ? න යන්නට පරව සොරයක් සිටී විට න යන්නට පරව සොරයක් සිටී විට සොරයක් සිටී විට තේරෙනවද? මොකද ලිව්වේ පුතේ? ඔව් හම්දුනේ. මොකද ලිව්වේ න පුතේ? යන්නට පරව ස්වරයක් සිටි විට ඔව් ආයි උද්ෘතයට දෙන අයන්න ලියා ගන්න. න යන්නට පරව ස්වරයක් සිටි විට ඔව් සොරයක් සිටී විට ආයි උද්ෘතයට ලියා ගන්න න යන්නට න යන්නට න යන්නට අන්න ආදේශ වේ. හරිද? හරිද පුතේ? හරි හම්දුනේ. හරි. ඒ ලියපු ටික මට කියන්න බලන්න මුලින් නම් පොඩ්ඩක්. මෙහි හරි න හම්දුනේ. පරම ව්‍යංජනයක් සිටී විට කියන තැන ඉඳන්. මෙහි න පර ව්‍යංජනයක් පරව සිටි විට න යන්නට යන්න අයන්න ආදේශ වේ. න යන්නට පර ස්වරයක් සිටි විට න යන්නට අයන්න ආදේශ වේ. අන්න ආදේශ වේ පුතේ. අන්න ආදේශ වේ. න යන්නට අන්න ආදේශ වේ. න යන්නට අන්න ආදේශ වේ. හරියට ලියා ගන්න ඕන. නැත්තම් පැටලෙනවා. හරිද? හරිද පුතේ? හරි හම්දුනේ.
ආයෙ මුලින් නම් කියන්න බෑ ලියපු ටික. හරි හම්බෙන්නේ. මෙහි පරව ව්‍යංජනයක් පරව සිටි විට න යන්නට අයන්න ආදේශ වේ. න යන්නට පර ස්වරයක් සිටි විට න යන්නට අං ආදේශ වේ. අන් අල් නයන්න අයන්න අල් නයන්න අන්න හරිද? ඔය අං කියලාද ලිව්වේ? මල කෙලියයි. පොඩ්ඩක් ගොළුගෙන් පොඩ්ඩක් ගත කාලා බලන්න වෙයි එහෙනම්. අන්න ආයන්න අල් නයන්න. හරි. දැන් ඔය කියපු කතන්දරේ තේරුණාද? ඔව්. මලීචා ඔව් හම්බෙන්නේ. දැන් බලන්න න කුසල අකුසල න කියන එකට එහා පැත්තෙන් තියෙන ව්‍යංජනයක්. එහෙම තිබුණොත් එහෙම ආයන්න ආදේශ වෙනවලු. න කුසල නයන්නට ආයන්න කාවේ ආදේශ වෙච්ච එක මොකක්ද උනේ? ආයන්නක් බවට පත් වුණා. ඒක අකුසල බවට පත් වුණා. තේරුණාද? ඔව්. ඊළඟට කියනවා නයන්නට පරව ස්වරයක් සිටි විට නයන්නට අන් ආදේශ වෙනවලු. තේරුණාද? ඔව්. ඒ කියන්නේ දැන් නයන්නෙන් පස්සේ තියෙන අකුර ස්වරයක් වෙන්න ඕනලු. දැන් න ධන ඉටු කියන එකේ බෝඩ් එක මේ බලන්න මැෂින් එකේ න ධන ඉටු කියන එකේ මේ බලන්න මෙන්න මෙතන මේ තියෙන්නේ මෙන්න මේ බලන්න බලන්නකෝ න ධන ඉටු සප්‍රේකින් අනිට ධන ඉටු හරිද? න ධන ඉටු කියන එකේ බලන්න පුතේ න කියන එකෙන් පස්සේ තියෙන මොකද්ද? ඈ මේක ස්වරයක්. න කියන එකෙන් පස්සේ තියෙන මොකද්ද ව්‍යංජනයක් කියන්න. ස්වරයක්. එතකොට නයන්නෙන් පස්සේ ස්වරයක් තියෙනවා නම් ඒ නයන්නට මොකක්ද දෙනවා කියන්නේ? ස්වරයක්. ඈ අන්න ආදේශ වෙනවා. මොකද්ද ආදේශ වෙන්නේ? අන් අන්න ආදේශ වෙනවා. අන් හැබැයි දැන් අන්න ආදේශ වුණාට පස්සේ තව කතන්දරයක් තියෙනවා. එතකොට බලන්න අල් නයන්නට යන්න ආදේශ වුණාම මොකද්ද හැදෙන අකුර? නි. නී. ඒකෙන් තමයි පුතේ අනිටු කියලා හැදිලා තියෙන්නේ. තේරෙනවද පුතාට ඒක? පැහැදිලි වුනේ නැද්ද? පැහැදිලි හම්බෙන්නේ. දැන් ආර්ය කියන එකෙත් බලන්න න කියන එකට එහා පැත්තේ තියෙන මොකද්ද? ස්වරයක් නේද? කියන එක ස්වරයක්ද ව්‍යංජනයක්ද? ස්වරයක්. ස්වරයක්. එතකොට න කියන එකට පස්සේ ස්වරයක් තියෙනවා නම් ආදේශ වෙන්නේ අන්. එතකොට එතෙන්ට අන් ආදේශ වෙච්ච ගමන් අල් නයන්නට ආයන ආදේශ වෙච්ච ගමන් මොකද්ද වෙන්නේ? එකතු වෙච්ච ගමන් අනාරි. නෑ නා වෙනවා. මොකද්ද වෙන්නේ? නාන. එතකොට අරක අන් ආදේශලා මුල ආයන්න හැම තියෙනවා. හැදෙන්නේ කොහොමද? අනාරය. අනාර්ය. ඒක තේරුණාද පැහැදිලිද තාම? පැහැදිලි වුණ නැද්ද? තේරෙනවා හම්බෙන්නේ. ඔව්. පැහැදිලි තැනක් තියෙනවා නම් අහන්න කොහොමද දැන් සංදි වල කතා කරනකොට අපිට පැහැදිලි කරගන්න පුළුවන් තව ටිකක් ඈ. තව ටිකක් නෙවෙයි සංදි ගැන කතා කරනකොට අපිට ඕවා ඕමනා වෙන වැදගත් වෙනවා. ඕකේ? ඔව් හම්බෙන්නේ. හරි. අපි ඊළඟ සමාසෙත් ගැන ටිකක් කතා කරමු. ලියා ගන්නකො ඊළඟට තියෙන සමාසය මොකද්ද අපිට? විභක්ති සමාසය. ලේසිම සමාසයක් ඈ. මොකද්ද? විභක්ති සමාසය. භක්ති සමාසය. මොකද්ද? විභක්ති සමාසය.
කවියක් තියෙනවා ලියා ගන්නකො මලේසියා කවියෙන් පාඩම් කරන්න හරි කැමතිනේ ලියා ගන්න පෙරපසු විභත් හැර පෙරපසු විභත් පෙරපසු විභත් පෙරපසු විභත් හැර මොකද්ද පෙරපසු විභත් හැර ඊළඟ එක සෙසු සෙසු සා මොකද්ද විභත් අත්පද පෙරපසු සෙසු විභත් සත් හැර විභත් සෙසු සත් අත්පද විභත් අත්පද මොකද්ද සෙසු සත් විභත් අත්පද ඔව් සෙසු සත් විභත් අත්පද ඊළඟ එක පරපද සම්බද පරපද හා නමස් වත මොකද්ද පරපද හා සමස්වත ඔව් මොකද්ද මොකද්ද විභත් සමස් එවි කියන්න බලන්න පෙරපසු විභත් හැර සෙසු සත් විභත් අත්පද පරපද හා සමස්වත විභත් සමස් එවි විභත් සමත් එවියු නේද ප්‍රථම ප්‍රථමා හා ආලපන විභක්ති දෙක හැර සෙසු විභක්ති හතෙන් යුත් පදයක් සෙසු විභක්ති හතෙන් යුත් පදයක් මොකද ලිව්වේ ප්‍රථම හා ආලපන විභක්ති දෙක හැර සෙසු විභක්ති හතෙන් යුත් පදයක් මුලට යෙදී ඔව් මොකද ලිව්වේ මුලට යෙදී වෙනත් ප්‍රථමා විභක්ති නාම පදයක් සමග වෙනත් ප්‍රථමා විභක්ති නාම පදයක් සමග
ප්‍රථමා විභක්ති නාම පදයක් සමග ප්‍රථමා විභක්ති නාම පදයක් සමග සම්බන්ධ වූ විට එය 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 විභක්ති සමාසය නමින් හැඳින්වේ. විභක්ති සමාසය නමින් හැඳින්වේ. මෙය විභක්ති හතක යෙදේ. හරි. ලියපිට කියන්න බලන්න. කවි නම් කියන්න. පෙරපසු විභක්ති හැර සෙසුසත් විභක්ති අත්පද පරපද හා සමස්ත විභක්ති සමස් එවී ප්‍රථම හා ආරපන විභක්ති දෙක හැර සෙසු විභක්ති හතෙන් යුත් පදයක් මුලට යෙදී වෙනත් ප්‍රථමා විභක්ති නාම පදයක් සමග සම්බන්ධ වූ විට ඒ විභක්ති සමාසය නමින් හැඳින්වේ. මේ විභක්ති හතකින් හතක යෙදේ. විභක්ති හතක යෙදේ. ඒ කියන්නේ අර විභක්ති හතේම යෙදෙනවා පුතේ. තේරෙනවද? තේරුණාද? ඔක්කොම විභක්ති කීයද? විභක්ති 9යි. අතන 7යි. මෙතන 9න් දෙකක් ගියාම කීයද? ඔව් හම්බෙන්නේ. 9න් දෙකක් ගියාම 7යි. ඔව්. හරි. ඒක තමයි කියන්න.